ඉලෙක්ට්‍රිකල් සිංහල වීඩියෝ නරඹන සියලු දෙනාටම සුබ දවසක් වේවා. ඉතින් අද අපි ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න හදන්නේ. මේකෙදි මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරලා අපි ගෙදරදී සාමාන්‍ය දිනදා පාවිච්චි කරන උපකරණ දෙකක දෝෂ හඳුනගන්නේ කොහොමද කියලා. ඉතින් වැඩි කතා කරන්නේ නැතුව ඉක්මනටම යමු වීඩියෝ එකට. ඉතින් මතක ඇතුව channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මෙතන තියෙනවා සාමාන්‍යයෙන් ගෙදරදී පාවිච්චි කරන laptop එකක් සහ remote control එක. ඉතින් අපි මුලින්ම ගමු remote control එක. remote control එක බැටරිය බැහැලාද කියලා බලා ගන්න ඔයාලට පුළුවන් multimeter එකක් ආධාරයෙන් බැටරිය වල. ඉතින් multimeter එක කියන දේ සාමාන්‍යයෙන් සෑම ගෙදරකම නැති නිසා අපිට ඒ දේ කරගන්න ටිකක් අමාරුයි. ඉතින් මම මේ කියලා දෙන දෙයින් ඔයාලට පුළුවන් රිමෝට් එක වැඩ කරනවද, රිමෝට් එකේ බැටරිය හරියාකාරව තියෙනවද කියලා බලා ගන්න. ඉතින් මේකට කරන්න තියෙන ඉතාම සරල දෙයක්. ඉතින් බොහෝ දෙනෙක් මේ ක්‍රමය දන්නවත් ඇති. ඉතින් ඔයාලට තියෙන්නේ මේ රිමෝට් එක ඔයාලගේ ස්මාර්ට් ෆෝන් එකේ කැමරාව ඕපන් කරලා කැමරාවට එල්ල කරලා මේ විදිහට බටන් එකක් හෝ කිහිපයක් ප්‍රෙස් කරලා බලන්න. එතකොට ඔයාලට පෙනෙයි රිමෝට් එකේ තියෙන ඉස්සරහා IR එක පත්තු වෙනවා. ඉතින් මේ විදිහට IR එක පත්තු උනේ නැත්තම් රිමෝට් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ බැටරි හෝ රිමෝට් එකේ දෝෂයක් කියලා තමයි අපිට අඳුර ගන්න තියෙන්නේ. මේ විදිහට අපිට පුළුවන් රිමෝට් එකට වද දෙන්නේ නැතුව, තට්ටු කරන්නේ නැතුව කොහොමද බැටරිය හොඳද නරකද රිමෝට් එක වැඩ කරනවද කියලා දැනගන්න. ඉතින් ඊට අමතරව මං ගාව තියෙනවා ලැප්ටොප් එකක්. ඉතින් මේකේ අපිට එන සාමාන්‍යයෙන් පොදු දෝෂයක් තමයි මේ ඇතුලේ තියෙන ඔයාලා දන්නා පොඩි පියුස් එකක්. ඉතින් මේ පියුස් එක හොඳද නරකද කියලා බලා ගන්න ඔයාලටම පුළුවන් ගෙදරදී. ඉතින් මේකට කරන්න තියෙන ඉතාම සරල වැඩක්. ඔයාලා මුලින්ම මේ පියුස් එක ගලවලා ගන්නතට ගත්තට පස්සේ අපි බලමු කොහොමද මේ ස්මාර්ට් ෆෝන් එක මාර්ගයෙන් මේ පියුස් එක හොඳද කියලා බලාගන්නේ. හරි, එහෙමනම් අපි මේ විදිහට මේ ප්ලග් টොප් එක ඇතුලේ තියෙන පියුස් එක ගලවලා අතට ගත්තා. ඉතින් ඔයාලා දන්නවා ඉලෙක්ට්‍රිකල් කරන අය පියුස් එකක් කියන්නේ මේකේ කනෙක්ටිවිටි එක තියෙන්න ඕනේ මේ පැත්තේ ඉඳලා අනිත් පැත්තට. කියන්නේ මේක හරහා විදුලිය ගමන් කරන්න ඕනේ. ඒ විදුලිය ගමන් කරුවොත් විතරයි මේ ප්ලග් බේස් එකේ টොප් එකෙන් විදුලිය එළියට එන්නේ. ඉතින් මේක පිළිසිච්චාම මේක හරහා විදුලිය එන්නේ නැති හින්දා උපකරණේ ක්‍රියාවිරහිත වෙන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ ස්මාර්ට් ෆෝන් එකකින් මේක චෙක් කරගන්න කියලා. ඉතින් අර කලින් කිව්වා වගේ සමහර අය මේ ක්‍රමෙත් දන්නවා ඇති. ඉතින් නොදන්න කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරලා මේ විදිහට ඔයාලා පියුස් එක වලට අත තියාගෙන මේ විදිහට ටච් කරලා බලන්න ෆෝන් එකේ ඕනම තැනක් ටච් වෙන තැනක්. ඉතින් මේ විදිහට ටච් වෙනවා නම් මේ පියුස් එක හොඳා කියලා තමයි අපිට කියන්න පුළුවන්. ඉතින් ඔයාලට මල්ටිමීටර් එකක් නැතුව මේ වගේ දෙයක් ගෙදරදී තනියම කරලා බලන්න පුළුවන්. මේ වගේ ප්ලග් টොප් එක මේ පියුස් එක පිච්චෙන එක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා සියලුම දෙනාට තේරෙන්නේ නැති සාමාන්‍යයෙන් පියුස් එක සහ රිමෝට් කන්ට්‍රෝල් එක කොහොමද අපි ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරලා චෙක් කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එක අවසානට කලින් කියන්න දෙයක් තියෙනවා. ඉතින් මේට වඩා දෙයක් ප්‍රැක්ටිකල් විදිහට ඇප් වගේ දේවල් නැතුව තවත් දේවල් කරන්න පුළුවන් නම් ස්මාර්ට් ෆෝන් එකෙන්. ඉතින් ඒවත් දන්නවා නම් වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්න සහ නොදන්නා කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ගිහින් එන්නම් සියලුම දෙනාටම සුබ දවසක් වේවා.